යාළුවේ කොහොමද? මම තමා මේ කලේ ඉන්න වේගෙන්ම දුවන කෙනා. එහෙනම් අපි දෙන්න දුවන තරගයක් තියලා බලමුද? කවුද දිනන්නේ කියලා? එහෙමද? අපි බලමු එහෙනම් කවුද දිනන්නේ කියලා. ඒක අහලා හොව තරගයක් කරන්න යෝජනා කළා. ඉතින් දෙන්නම් එකම වෙලාවට තරගය ආරම්භ කළා. හොව ඊතා වගේන් ඉබ්බ ඉදිරියෙන් බොහෝ දුරට දේවල් ගියා. මම ගොඩක් දුර වේගෙන් ආවා. දැන නම් ඉබිහාමිට මාව අල්ලනවා තියා හිතන්නවත් බෑ. දැන් නම් මෙතන ටිකක් නිදාගෙන ඉඳලා යනවා. ඒ අතරතුර ඉබ්බ ඉවසීමෙන් තමන්ගේ ගමන නවත්තන්නේ නැතුව ඉදිරියටම ගියා. අවසානයේ ඉබ්බ තරගේ අවසන් වගව පමණයි. ඊට පස්සේ ඉබ්බ තරගේ දෙන්න. මේ කතාව පාඩම් වගේ විතරක් මැද. ඉවසීමත් නවතන්නේ නැති උත්සාහයත් අවසානයේ ජයගෙන දෙනවා.